රස තියෙන හොඳටම මම මේ ගානිෂ් එකට වගේ මේ චිලි ඔයිල් පොඩ්ඩක් දානවා උඩින්. ඔයාලට පේනවා ඉතින් මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එහෙමනම් අද අපි බලමු මේ කජු කරි එකයි මැලේ අච්චාරුවයි කොහොමද හරියටම හදාගන්නේ කියලා. විනාකිරි දානවා පෑන් එකට. අපි ගන්න එළවලු ටික විනාකිරි වලින් පොඩ්ඩක් තඹ ගන්න ඕන. සාමාන්‍ය තප්පර 10ක් 15ක් වගේ තියෙනවා බීලුණු අම්මිරිස් ඒ වගේම මාළු මිරිස්. මේක රතු ලුණු තමයි ගන්න ඕන. මට මේ වෙලාවේ රතු ලුණු හොයාගන්න තිබුණේ නැහැ. මම ඒ හින්දා බීලුණු ගත්තා. මේක ගොඩාක් කියලා තඹ ගන්න එපා. අර දැම්ම ගත්තා සීන් එකක් තියෙන්නේ. මේ ටික බෝල් එකකට දාගන්නවා. ඉතින් මම කැරට් ඒ වගේම අන්නාසි ඒ දෙයක් මම මේ විදිහට තප්පර 10ක් 15ක් වගේ පොඩ්ඩක් තඹ ගන්නවා. මේ ටිකත් මම අරගෙන බෝල් එකට දාගන්නවා. අපි තඹගත් විනාකිරියකට මම දානවා ඊළඟට සීනි අනි 5ක් විතර දානවා. කහකුඩු මේ සැදි භාගයක් විතර දානවා. ලුණු පොඩ්ඩකුත් දානවා. මම මේකේ රෙසිපි එක දාන්නම් පළවෙනි කමෙන්ට් එකට. එතන මම පේස්ට් එක හදාගෙන තියෙනවා මේකේ. විනාකිරියකට අබ මේ සැදි දෙකක් විතර දාලා සාමාන්‍ය පැයක් විතර පෙඟෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ ඒකටම ඉඟුරු දාලා තියෙනවා, සුදු ලුණු දාලා තියෙනවා. මිරිස් කුඩු දාලා තියෙනවා. මම ඒ ටික දාලා පැයක් විතර තියලා බ්ලෙන්ඩර් කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඒක දැන් මේකට දාගන්නවා. ඉතින් මේ මැලේ ආචාරුවක සාමාන්‍ය රස ගැන කියනවා නම් මේකේ පැන් රස, ඒ වගේම ඇඹුල් රස, ඊට පස්සේ සැර. ඒ තුන තමයි තියෙන්න ඕන. මේකට ප්‍රධාන වශයෙන් මේ යන්නේ රටේදී අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඊට අමතරව අපිට කැමති එළවලු වගේක් දාලා මේක හදාගන්න පුළුවන්. මේක දැන් අපි විනාඩි 3-4ක් වගේ මේක පොඩ්ඩක් ටික් වෙනකන් රත් කරගන්න ඕන. ඔයාලට පේනද මේ පොඩ්ඩක් නිකන් තික්නස් වෙලා තියෙනවා. දැන් මම ලිප ඔෆ් කරනවා. දැන් අපි මේක හොඳට නිවා ගන්න ඕන. මේක නිවුනට පස්සේ තමයි අපි තඹගත් එළවලු ටික මේකට දාන්නේ. මොකද මේක හොඳටම නිවලා දාන්නේ. මේක අර එළවලු ටික අපි ගොඩාක් තඹගත්තොත් අර කරස් ගාලා හැපෙන ගතිය නැති වෙනවා. මැලේ අච්චාරුවේ සාමාන්‍ය එළවලු ටික කරස් ගාලා හැපෙන්න තියෙන්න ඕන. තඹගත් එළවලු ටික මම එකතු කරනවා මේකට. ඊටමතර ප්‍රධාන එක අපි රටේදීත් මම දානවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕන. හරි දැන් අපේ මැලේ අච්චාරුව අපි හදලා ඉවරයි. ඉතින් මේක අපි දැන් භාජනයක රස කරගන්න ඕන. මොකද අපි මේක සාමාන්‍ය පැය 5-6ක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕන. ඒතකොට තමයි මේක ගානට සෙට් වෙලා ඉන්නේ. ඔයාලට පේනවා ඉතින් මේක කොහොමද තියෙන්නේ කියලා. කජු ටික මේ විදිහට තැම්බෙන්න දාගන්නවා. අපි සාමාන්‍ය මේ කඩෙන් අර කිරලා ගන්න තියෙන කජු ගන්නවා නම් මේ එක රැයක්වත් පෙඟෙන්න දාලා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක තම්බන්න ගිහපුවම තැම්බෙන්නේම නැහැ. කජු පූලං වල අර තියෙන පොඩි චූටි කජු එක කියන දලු කාලේ හදන්නේ. අන්න ඒක නම් මාර රහත් තමයි තියෙන්නේ. මම මේකට කහ පොඩ්ඩක් දානවා. ලුණු ටිකක් දානවා. කරපිංචා කොළ දෙක තුනක් දානවා. ලුණු පොඩ්ඩක් දානවා. සුදු ලුණු පොඩ්ඩකුත් දානවා. මම මේ අරගෙන තියෙන්නේ සාමාන්‍ය කෑම 10කට විතර ගන්න ප්‍රමාණය. දැන් ඉතින් අපි ගින්දර වැඩි කරලා මෙහෙම තැම්බෙන්න තියන්න ඕන හැමීට. මම මේකට දැන් 3-5 පොඩ්ඩක් දානවා. මිරිස් කුඩු පොඩි ප්‍රමාණයක් එකතු කරනවා. මේ මිරිස් කුඩු 3-5 මේකට අත්‍යවශ්‍ය නැහැ. ඉතින් මම අර පොඩ්ඩක් මම අර පොඩි ස්පයිසි ගතියක් ගන්න ඕන නේද තමයි දැම්මේ. මොකද මේ ගොඩක් දැම්මම මේකේ කලර් එක වෙනස් වෙනවා. මේ කජු කරිය කහ පාට තමයි හදා ගන්න ඕන. කහ පාට ක්‍රීමි ගතියට තමයි මේක මම හදන්නේ. ඒක තැම්බෙන්න දාපු වතුර ටික ඔක්කොම හිඳිලා තියෙන්නේ. දැන් මම මේකට මිටි කිටි දානවා. ඔයාලට පේනවාද මේකේ පාට වෙනස් වුණා. දැන් අර කළු පාටක් වගේ ගතියක් ආවා. ඒ එහෙම එන්නේ මේ කජු වල තියෙන අර කිරි ගතිය හින්දා. එහෙම කියලා මේ වතුරේ අයින් කරන්න එපා. ඒ වතුරේ අයින් කරොත් මේ කජු එකේ රහ නැති වෙනවා. කජු එක අර කජු රහටම තමයි හදා ගන්න ඕන. මම ඒකට තව පහ පොඩ්ඩක් එකතු කරනවා. මුල්ම වෙලාවේ පැහැෙනකොට මේක හොඳට අපි කලවම් කරගන්න ඕන. නැත්නම් කිරි එකට ගහන්න බලන්න. හොඳ මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. මේක ඉතින් ක්‍රීමි ගතියට තමයි අපි හදා ගන්න ඕන. එතකොට තමයි කජු කරිය රහ තියෙන්නේ. වෙන මොකුත්ම දාන්න බෑ මේකට තක්කාලි මේවා මිරිස් ඒවා මොකුත් දාන්න ඕනේ නැහැ. එතකොට කජු කරියේ ටේස්ට් එක වෙනස් වෙනවා. දැන් ඉතින් මේක හොඳට මිදිලා තියෙන්නේ. දැන් ටික්නස් එකත් මට ඕන ගන්නට අවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවාද දැන් මේකේ ටික්නස් එක කොහොමද තියෙන්නේ කියලා. මේ ක්‍රීමි ගතියට ගන්න ඕනේ. එතකොට තමයි මේකේ රස තියෙන්නේ හොඳටම. මම මේ ගානිෂ් එකට වගේ මේ චිලි ඔයිල් පොඩ්ඩක් දානවා උඩින්. කරපිංචා කීපයක් මම දානවා ඉතින්. ඒක තමයි පොඩි ලස්සනක් එන්නේ.
ඉතින් වීඩියෝ එකේ අවසාන වෙනකම් බලපු ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් ඕගොල්ලන්ට දැනුමට යමක් එක්ුණා නම් මේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඕගොල්ලෝගේ අදහසුත් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඉතින් ඕගොල්ලෝගේ දන්නේ නැති යාළුවොත් එක්කත් මේ රෙසිපි එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වුණා ඉතින් ගිහිල්ලා එන්න. ජය වේවා.